වෛද්‍ය විද්‍යාවෙන්වත් කරන්න බැරි දේ දෙවියන් වහන්සේට කරන්න පුළුවන්. විශේෂයෙන් විවාහ වෙලා අවුරුදු 6කට පස්සේ දෙවියන් වහන්සේට යාඥා කළාට දරුවෙක් හම්බෙලා තිනවා. අපි ඒ සම්බන්ධව තමයි ඒ සාක්ෂිය අදහන්න යන්නේ. සහෝදරි කියන්න ඔබ ප්‍රථම වතාවට කොහේ ඉඳන්ද මේ දේවස්ථානට ආවේ? ඒ කියන්නේ මොන අවුරුද්දේද? මීට අවුරුදු 22කට ඉස්සෙල්ලයි මම මේ දේවස්ථානයට ආවේ. ඒ එනකොට මට දරුවෙක් ලැබෙන්නේ නැහැ කියලා වෛද්‍යවරු ස්ථිර කළා කියලා තිබ්බා. අවුරුදු 5ක් 6ක් මම ප්‍රතිකාර ගත්තා. ඔබට දරුව ලැබෙන්නේ නැහැ කියලා, කියන්නේ දරුවෙක් සාදන්න බෑ කියන එක කොහොමද දැනගත්තේ? ඒක ඒ කියන්නේ වෛද්‍යවරු පරීක්ෂණ කරා. වෛද්‍යවරු මේ ශල්‍ය කර්ම කරා, පරීක්ෂණ කළා. හේතු 3ක් විතර හොයාගත්තා. මගේ ශරීරයෙන් දරුවෙක් බිහි කරන්න බෑ කියලා ස්ථිරවම නිගමනයකට ඇවිල්ලා තිබ්බා. ස්ථිර නිගමනයකට ඇවිල්ලා හිටියා. දරුවෙක් කොහෙත්ම බිහි කරන්න නිර්දේශ ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ කියන එක. අන්තිමටම වෛද්‍යවරයා හම්බ වෙච්ච වෙලාවේ යා මට ඇඩ්‍රස් එකක් දුන්නා. මෙන්න මෙතන දරුවෝ ඉන්නවා. ඔබට නීතිමය මාර්ගයෙන් මෙතනින් දරුවෙක් අරගෙන හදා ගන්න පුළුවන්. ඒරෙන ඔබේ ශරීරයේ දරුවෙක් හදන්න. වෛද්‍යවරයා විසින්ම කිව්වා දරුවෙක් හදන්න බැරි නිසා ඔබට පුළුවන් එළියෙන් වෙනත් දරුවෙක් අරගෙන හදා ගන්න පුළුවන්. එහෙම දැනගත්තාන් පස්සේ තමයි මෙතනට ප්‍රථම වතාවට ආවේ. ආපුහම මේම දේව මෙහෙයක් තිබුණේ නැහැ. පල්ලිය හිස්ව තිබුණේ. නමුත් එක සහෝදරයෙක්ට මම කිව්වා මම ආවේ මෙන්න මෙහෙම හේතුකට පාසල නිශ්ශංකව මුණ ගැහෙන්න කියලා. එතකොට මේ පාසල නිශ්ශංකන්න ආරත්තන අර කෙරවලේ අර එළියේ තමයි මට යාඥා කරේ. ඒ කියන්නේ ඔබ එන වෙලාවේදී බිෂොප්තුමා ඒත් එක්කම ඉස්සරහට ආවා. එතන හිටියා මට මග පෙන්නුවා එතනට යන්න කියලා. එතන තමයි මට යාඥා කරේ. මම මගේ මහත්තයාත් එක්ක ආවේ. මේ පාස්ටර් මට කිව්වා බඩට අත තියාගන්න කියලා. එතකොට මගේ මහත්තයා බඩට අත තිබ්බා. මහත්තයාගේ අත උඩින් පාස්ටර් අත තියලා මට යාඥා කරා. යාඥා කළා ඉවර වෙලා කිව්වා සිස්ටර් මාස 2ක් යනකොට ඔයා මට හරියටම කෝල් එකක් දීලා කියනවා ඔයාගේ දරුවා එන්නේ මාස 2කින් කියලා කිව්වා. හරියටම මාස 2යි ගියේ. හරියටම මාස 2කින් මගේ දුව මං ආවට මේ ඉන්නේ දුව. ඒ කියන්නේ ඔබ එතනට ආපු වෙලාවේදී බිෂොප්තුමා ඔබගේ ස්වාම පුරුෂයාට කිව්වා ඔබගේ කුසට අත තබා ගන්න කියලා යාඥා කරා. යාඥා කළා මාස 2කින් මට මාස 2ක් ඉවර වෙනකොට මම කෝල් එකක් දීලා පාස්ටර්ට කියන්න යනවා කොහොම මට දරුවෙක් ලැබෙන්නේ යනවා කියන එක. දැන් මේ දරුවෙක් හම්බෙන්න කියලා දැනගත්තට පස්සේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න ගියාන් පස්සේ මොකද්ද වෛද්‍යවරු කිව්වේ? වෛද්‍යවරයා විශ්වාස කරේ නෑ. එයා කිව්වා සති 7කින් එයාට ස්කෑන් කරලා බලන්න ඕන. ඊට පස්සේ අපි මොන හරි තීරණයකට එමු කියලා. ඒ වෛද්‍යවරයා විශ්වාස කරා. පෙත්තක්වත් මට බොන්න කියලා කිව්වේ නෑ වෛද්‍යවරයා. විටමින් පෙත්තක්වත් බොන්න එපා කියලා. ඒ කියන්නේ බොන්න දැනුවත් කරේ නෑ. මොකද එයා දන්නවා කොහෙත්ම දරුවෙක් හදන්න බෑ කියලා. බෑ කියන එක දැනන් හිටියේ නේද? නමුත් දෙවියන් වහන්සේ දරුවෙක් කුසර දුන්නා නේ. එයා සති 7න් ස්කෑන් කරනකොට දරුවෙක් පෙරුන්නේ වලාකුලක් වගේ. යාට පුදුම හිතුණා. ඊට පස්සේ තමයි මට විටමින් දීලා යාව හදා ගන්න මඟ පෙන්නුවේ. දැන් දරුවට අවුරුදු 22ක්. අවුරුදු 22යි. ඉතින් මේ දේ තුලින් ඔබට ප්‍රකාශ කරේ දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතේ කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් දෙවියන් වහන්සේගේ 16 කිව්වා අත කියලා යාඥා කරා. මාස 2කින් කෝල් කරනවා වෛද්‍ය විද්‍යාවෙන්වත් කරන්න බැරි දේ දෙවියන් වහන්සේට කරන්න පුළුවන් ඔබගේ ජීවිතේ. දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා.